අයිබෝන් හැමෝටම ඉතින් වෙනද වගේම සුපුරුදු ආදරෙන් ඔයාලා හැම කෙනෙක්වම මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් අවිල්ලා තියෙන රුමේනියාවේ ජනාධිපතිවරණයේ අලුත්ම තොරතුරු ඒ කියන්නේ මේ මාසේ 4 වෙනි ඉරිදා ඊයේ මේ ජනාධිපතිවරණය පැවැත්වුණා. ඉතින් මෙන්න මේකේ මොකක්ද වෙලා තියෙන්නේ, කවුද දිනලා තියෙන්නේ, මොකක්ද වෙන්න පුළුවන් කියන ටික තමයි කතා කරන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා මගේ මීට කලින් මම වීඩියෝස් දැම්මා රුමේනියාවේ ජනාධිපතිවරණය කියන්නේ ගිය අවුරුද්දේ අග පැවැත්වුණා සහ ලොකු දේවල් ගොඩක් ලොකු ඩ්‍රාමා ගොඩක් සිද්ධ වුණා. බලන්න නැති කෙනෙක් ඉන්නවනම් මම උඩින් දැන් දාන්නම්, මෙතන ක්ලික් කරලා බලන්න පුළුවන්. මම පොඩි සාරාංශයක් කතා කරන්නම්. ගිය අවුරුද්දේ පැවැත්වුණා රුමේනියාවේ ජනාධිපතිවරණය. ඉතින් එතනදී ස්වාධීන අපේක්ෂක කලින් ජෝර්ජස් කියන පුද්ගලයා තමයි වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගෙන පළවෙනි වටේ රුමේනියාවේ ජනාධිපතිවරණය වට දෙකක් පැවැත්වුණා. ඒ තමයි පළවෙනි වටේ පළවෙනි දවසේ සමස්ත ඡන්දයෙන් 150ක් කාටවත් ගන්න බැරි වුණොත් එහෙම වැඩිපුරම ඡන්දය අරන් තියෙන පළවෙනියා සහ දෙවනියා දෙවනි වටේකට, ඒ කියන්නේ දෙවනි දවසට තරඟ කරනවා. ඒ දෙන්න අතර විතරක් වැඩිම ඡන්දයෙන් අන්තිමට ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නවා. ඉතින් මම කියපු විදිහට ගිය අවුරුද්දේ ඒ පැවැත්වුණු ජනාධිපතිවරණයේදී කලින් ජෝර්ජස්කු කියන කෙනා වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරන් හිටියා සහ මට මතක විදිහට දෙවනියට හිටියේ එලේනා ලස්කෝනි. ඉතින් මෙන්න මේ දෙන්න පළවෙනි වටේ වැඩි ඡන්ද ප්‍රමාණයක් අරන් තිබුණා. ඒකත් එක්ක ඊට පස්සේ දෙවෙනි වටයක් පැවැත්වෙන්න නියමිතව තිබුණා සහ මේ ඡන්ද ප්‍රතිඵලයත් එක්ක ලොකු ආందోලනයක් මේ රටේ ඇති වුණා. ඒ තමයි මේ කියපු කලින් ජෝර්ජස්කු කියලා කියන්නේ ස්වාධීන අපේක්ෂකයෙක්. මොහු ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ කැම්පේන් කරපු නැති TikTok කරහා ජනප්‍රිය තත්ත්වයට පත් වුණු පුද්ගලෙක්. TikTok වලින්ම තමයි කැම්පේන් එක කරගෙන ගියේ. ඉතින් ඒ වගේම මේ පුද්ගලයාගේ මෙච්චර ඡන්ද ගොඩක් ලැබීම ලොකු ප්‍රශ්නයක් ගොඩක් අයට මේක හිතා ගන්න බැරි වුණා සහ මේකත් එක්ක තවත් කතා කීපයක් තියෙනවා. එකක් තමයි මේ කලින් ජෝර්ජස්කු කියලා කියන්නේ රුසියානු ගැති පුද්ගලයෙක් කියන එක ගොඩක් අවස්ථාවල මිනිස්සු දැනගෙන තිබුණා ඔහුගේ ප්‍රකාශයන් එක්ක සහ ඔහුගේ මේ ඡන්ද කැම්පේන් එකට මේ TikTok එකේ මෙච්චර ස්පොන්සර් කරලා මෙච්චර වීඩියෝ ගොඩක් මෙච්චර මිනිස්සු ප්‍රමාණයකට යවන්න රුසියාවෙන් යම් කිසි මුදල් ආයෝජනයක් නැත්නම් රුසියාවෙන් අතපෙවීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා විවිධ කතා එක්ක මේක පරීක්ෂණයට භාජනය වුණා. ඒකත් එක්ක සහ ඊට අමතරව තවත් මේ ඡන්ද ගණන් කිරීමේ තැන්වල වංචා සිදු වෙලා තියෙනවා. මේ හොර ඡන්ද මේ වගේ කතන්දර ගොඩාක් එක්ක කොහොම හරි අන්තිමට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. මිනිස්සු පාරට බැහැලා මේ කලින් ජෝර්ජස්කුට කැමති අර රසික පිරිස TikTok එක හරහා ගොඩනගිච්ච රසික පිරිස එයා වෙනුවෙන් අනිත් මිනිස්සු මේකට විරෝධවත් ප්‍රතිචාර දක්වන්න ගත්තා. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ මේ ඡන්දය ආපහු ගණන් කරන්න තීරණය කරා. ඒ ගණන් කරලත් ඒ ගණන් කිරීමේදීත් යම් යම් ප්‍රශ්න ටිකක් ඇති වෙලා තිබුණා. කොහොම හරි අන්තිමට මහාධිකරණය විසින් මේ පළවෙනි වටේ නැත්නම් පළවෙනි පවත්වපු මේ ජනාධිපතිවරණය අවලංගු කරා. ප්‍රතිඵල අවලංගු කරා. ඒකත් එක්ක මම අර කියපු කලින් ජෝර්ජස්කු සම්බන්ධව තිබුණු ගැටලු, කියන්නේ ඔහුගේ අයථා සෝෂල් මීඩියා භාවිතය, ඒ වගේම මේ TikTok කරහා මෙච්චර මුදල් කොහෙද ඔහුට කැම්පේන් එක කරන්න, මෙන්න මේ වගේ රුසියානු ගැති මේ ප්‍රශ්න ටික ඔක්කොමත් එක්ක ඔහු පිළිබඳව විමර්ශනයක් ගියා. ඔහු මේ හැම එකක්ම ඔහු වැඩිකාරයෙක් නෙවෙයි, ඔහු මේවට සම්බන්ධ නැහැ කියලා ඔහු නිර්දෝෂී බව තමයි හැම තැනකම ප්‍රකාශ කරේ. ඒකත් එක්ක ඊට පස්සේ තීරණය කරා මේ 2025 අවුරුද්දේ මැයි මාසේ 4 වෙනිදා සහ මැයි මාසේ 18 වෙනිදා වට දෙක ආපහු අලුතෙන් මේ ජනාධිපතිවරණය පවත්වන්න තීරණය කරලා තිබුණා. ඒත් එක්කම මාර්තු මාසේ වෙනකොට අර කියපු කලින් ජෝර්ජස්කුට මේ මැතිවරණයට දෙවෙනි පාර ආපහු පවත්වන මැතිවරණයට සහභාගී වෙන්න බෑ, නැත්නම් ඔහුව රිජෙක්ට් කරලා තිබුණා. ඊට පස්සේ ඔන්න දැන් මම කියපු විදිහට මැයි මාසේ 4 ඊයේ දවසේ ඡන්දය පැවැත්වුණා. ඒත් එක්කම ඡන්ද ප්‍රතිඵල දැන් නිකුත් වෙලා තියෙනවා. එතකොට මේ පාරත් මේ ප්‍රතිඵලයේ කිසිම කෙනෙකුට 150ක් ලබා ගන්න පුළුවන් වෙලා තිබුණේ නැහැ. එතකොට ප්‍රධාන අපේක්ෂකයෝ කීප දෙනෙක්ම හිටියා. ගිය පාර තරඟ වෙදුණු කලින් ජෝර්ජස්කු හිටියේ නැහැ. ඊට පස්සේ මාර්චෙල් චියොලාකෝ හිටියේ නැහැ. ඒ වගේ තව කීප දෙනෙක් සහභාගී වුණේ නැහැ. මේ පාර අලුත් කීප දෙනෙකුත් සහභාගී වුණා. ඒ අතරින් ජෝර්ජ් සිමියෝන්, එලෙනා ලස්කෝනි, ඊට පස්සේ නිකුෂෝර් දාන්, මට නම හරියට මතක නැහැ, සහ ක්‍රීන් අන්තෝනෙස්කු හරි ඔන්න වගේ නමක් තියෙන ඔය කීප දෙනෙක් තමයි ප්‍රධාන චරිත නියෝජනය කරන නැත්නම් වැඩි ජනප්‍රසාදයක් තියෙන චරිත විදිහට මේ ඉලෙක්ෂන් එකට සම්බන්ධ වුණේ. එතකොට මේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් ඔන්න පළවෙනි වටෙන්
140යි දශම ගානක් අරගෙන වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරගෙන පළවෙනි ස්ථානය බවට පත් වෙලා තියෙනවා ජෝර්ජ් සිමියෝන් AUR කියන පක්ෂය නියෝජනය කරමින්. ඊට පස්සේ ඔන්න දෙවනි තැනට පත් වෙලා තියෙනවා නිකුෂෝර් ඩාන් හෝ ඩෑන් එයාගේ නම නිකුෂෝර් ඩාන් මම හිතන්නේ. ඔහු 120යි ගානක් තමයි අරගෙන තියෙන. ඔහු දෙවනි තැන ලබාගෙන තියෙනවා. ඊට පස්සේ ඔන්න දැන් එතනින් එහා කොටස අපිට අදාළ නැහැ. එතනින් එහා කොටස තරඟ වදින්නේ නැහැ. මේ මාස 18 වෙනිදා ජෝර්ජ් සිමියෝන් සහ නිකුෂෝර් ඩාන් කියන දෙන්නා දෙවෙනි වටයක් තරඟ වදිනවා. මේ දෙන්නගෙන් වැඩිම ඡන්දය ලබා ගන්න කෙනා තමයි රුමේනියාවේ අනාගත ජනාධිපති බවට පත් වෙන්නේ. එතකොට මංගුව මේ කාලය අතර ගොඩක් දේවල් සිද්ධ වුණා කියලා. විශේෂයෙන් අපි එලෙනා ලස්කෝනි ගැන කතා කරොත් එහෙම ඒ කාලේ වෙනකොට ඇයට කියන පළවෙනි වටේ වෙනකොට ඇයට මීට වඩා ලොකු ප්‍රසාදයක් තිබුණා. මිනිස්සු ඇයට මීට වඩා ඡන්දය ප්‍රකාශ කරලා තිබුණා. නමුත් ඇයගේ ක්‍රියාකලාපේ සහ ඇය හරහාත් ඒ කියන්නේ ඇගේ පාර්ශවයන් ඡන්දය ගණන් කරන තැන් වලට බාධා ඇති කරලා හෝ ඒ වගේ තත්ත්වයන් වාර්තා වුණා. ඒ වගේම ඇය සෝෂල් මීඩියා වල සහ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ කරපු ප්‍රකාශයන් එක්කත් මේක අඩු වුණා. ඒකට හේතුවක් තමයි ඇය දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරනවා බව කියමින් යුරෝපයට ගැති බව කියමින් මේ වෙච්ච දේ අසාධාරණයි ඡන්දය නැවත පවත්වන්න ඕන නැහැ. මේක දෙවෙනි වටේ පවත්වන්න එක. මොකද ඇය සහ කලින් කියන දෙන්නා ඊළඟ වටේට තේරලා හිටියේ. ඒ සම්බන්ධව දිගින් දිගට ඇය තරඟ කරන්න ගත්තා. ඒ වගේම ඇය විශේෂයෙන් මම ඔයාලට අර වීඩියෝ එකේ මතක නම් කිව්වා ටිකක් අලුත් විදියට හිතන කාන්තාවක්. විශේෂයෙන් ඔය LGBTIQ ප්‍රජාව සම්බන්ධ ඒ වගේම යුරෝපා ගැති පුද්ගලයෙක් අලුත් විදියට හිතන අලුත් දේවල් සම්බන්ධව කතා කරන කෙනෙක්. ඇය දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී චරිතයක් විදියට තමයි පෙනී සිටියේ. නමුත් යම් යම් ප්‍රකාශ සහ මේ අලුත් විදියට හිතන එකම මේ රුමේනියානු ජන සමාජයේ මිනිස්සු ඇයව ප්‍රතික්ෂේප කරන තත්ත්වය ටිකක් වැඩි වෙලා තිබුණා. කියන්නේ ජනප්‍රසාදය අඩු වෙලා තියෙනවා. මේ පාර වෙනකොට ගොඩක් අඩු ඡන්ද ප්‍රමාණයක් තමයි ඇය ලබාගෙන හිටියේ. මං හිතන්නේ 5 වෙනි තැන වෙන්න හරියට මං එක මතක නැහැ. කොහමද 4න් පස්සේ තමයි ඇයට ඡන්ද තිබුණේ. ඒ වගේම අර දැන් මම කව පළවෙනියට වැඩිම ඡන්ද තියෙන්නේ ජෝර්ජ් සිමියෝන් කියන කෙනාට කියලා. මේ සිමියෝන් කියන කෙනාට පළවෙනි වටේ ප්‍රධාන දෙන්න අතර හිටියේ නෑ. එයාත් ඊට පස්සේ හිටපු කෙනෙක් ගිය පාර ඡන්ද ඉල්ලුවා. හැබැයි දැන් වෙනකොට එයාගේ ඡන්ද ගොඩ වැඩි කරගෙන තියෙනවා. විශේෂයෙන් ඔහු දක්ෂිණාංශික පුද්ගලයෙක්. තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ ආගම සහ මේ රුමේනියානු ජාතිවාදීය සම්බන්ධව සහ විශේෂයෙන් ඇමරිකානු ගැති තත්ත්වයක් තියෙන පුද්ගලයෙක්. ඉතින් ඔහුත් ආందోලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරන පුද්ගලයෙක් විදිහට කියන්න පුළුවන්. මේ ඉරිදා දවසෙත් ඒ කියන්නේ ඔහුට තියෙන ඡන්දවලට අමතරව ඔහුට ලැබිලා තියෙන කලින් ජෝර්ජස්ගේ ඡන්ද. මම ඒ කියලා කිව්වොත් එහෙම ඔහු මේ ඉරිදා දවසේ කියන්නේ ඡන්දේ දවසේ ඒ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඔහු ජනාධිපති බවට පත් වුණොත් එහෙම කලින් ජෝර්ජස්කෝ අර මේකට ප්‍රතික්ෂේප කරමු නැත්නම් කලින් පාර වැඩිපුර ඡන්ද ලබාගත්තු පුද්ගලයාව ජනමත විචාරණයකින් හරි මොන විදිහකට හරි ඔහුව අගමැති බවට පත් කරනවා කියන කතාවකුත් ඔහු කරලා තියෙනවා. ඒ වගේම තව දුරටත් මේ යුක්‍රේනයට යුද්ධ ආධාර දෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ වගේම යුරෝපා ගැති විදිහට එයා වැඩ කරන්නේ නැහැ කියලා තියෙනවා. සහ ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රසිකයෙක් විදිහට තමයි ගොඩක් දෙනෙක් හඳුනගන්නේ. ඉතින් මම අර කිව්වා වගේ එතකොට අර ප්‍රකාශය කිරීමත් එක්ක සහ ඔවුන් එක්ක තියෙන ඒ පක්ෂ සම්බන්ධතාවයත් එක්ක මොකද කලින් ජෝර්ජස් කියලා කියන්නේ ස්වාධීන අපේක්ෂකයෙක්. ඉතින් මට මතක විදිහට ඔහු කලින් ඔය ජෝර්ජ් සිමියන්ගේ පක්ෂයේ හිටපු කෙනෙක්. එතකොට එයාගේ ජෝර්ජ් සිමියන්ගේ දැන් ඔය 140ක් වැඩි වෙන්න අරයාගේ ඡන්ද ටිකත් මෙයාට ඇවිල්ලා තියෙනවා. මොකද අරයව අගමැති බවට පත් කරනවා කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා. කලින් එයාලගේ පක්ෂයේ හිටපු කෙනෙක්. එතකොට දැන් එයාට තරඟව දෙන්න බෑ මේ තියෙන තත්ත්වයත් එක්ක. ඉතින් එයාගේ ඡන්ද ටිකත් මං හිතන සහ ගොඩක් අය මේ දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරන විදිහට එයාගේ ඡන්ද ගොඩත් මේ සිමියෝන්ට ඇවිල්ලා තියෙනවා. සහ සිමියෝන් කලින් තිබ්බට වඩාත් ඡන්දය වැඩි කරගෙන තියෙනවා. එතකොට තව මම දැන් කිව්ව අනිත් දෙවනියට ඡන්ද අරන් ඉන්න එක්කන නිකුෂෝර් නැත්නම් නිකුෂෝර් දාන් කියලා කියනවා. මේ කෙනාටත් යම්කිසි ඡන්ද ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. 120ක වගේ ඡන්ද ප්‍රමාණයක්. ඔහු යුරෝපා ගැති පුද්ගලයෙක් සහ මං හොයලා බැලුව විදිහට බුකරස් නගරයේ නගරාධිපති විදිහට වැඩ කරපු පුද්ගලයෙක්. ඉතින් ඒ වගේම තමයි ඔහු ප්‍රජාතන්ත්‍රවාදී අගයන සහ හැම මිනිස්සෙක්ම නිදහසේ සතුටින් ඉන්න ඕන මිනිස් අයිතිවාසිකම් වලට මුල් තැන දෙන සහ දූෂණ විරෝධී පුද්ගලයෙක් විදිහට හඳුන්වන. ඉතින් මෙන්න මේ වගේ කැරක්ටර් එකක් තමයි ඔහුගේ ස්වභාවය කිව්වොත් එහෙම.
ඉතින් ඔහුට තමා 120ක ප්‍රමාණයක් හම්බ වෙලා තියෙන. ඊට පස්සේ තුන්වෙනියට එන්න පුද්ගලයා ක්‍රීන් අන්තෝනෙස්කු වෙන්න ඕනේ. එයා ගැන නම් එච්චර කතා කරන්න දෙයක් නැහැ. මොකද මෙතන ඊළඟ බලපෑම තියෙන කෙනා තමයි වික්ටෝර් පොන්තා. එයා තමයි හිටපු අගමැති කෙනෙක් සහ හතරවෙනියට වැඩිපුර ඡන්ද ප්‍රමාණයක් අරගෙන තියෙන. ඉතින් එයා කාටද උදව් කරන්නේ? මේ දෙවෙනි වටේ කාගේ පැත්තටද සහාය දක්වන්න? එයාගේ ඡන්ද ටික කාටද දෙන්න ඕනි කියලා එයාගේ ඡන්දදායකයන්ට කියන්නේ මෙන්න මේ කාරණාත් එක්ක වෙනස් වීම් ටිකක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් දැනට ගොඩක් අය අපේක්ෂා කරන විදිහට සහ දැනට තියෙන විදිහට ජෝර්ජ් සිමියෝන් කියන දක්ෂිණාංශික දේශපාලඥයා නැත්තම් එම පුද්ගලයා ජනාධිපතිවරයා බවට පත් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. ඉතින් අපේ පැත්තෙන් නැත්තම් අපි විදේශික විදිහට මෙහෙ ඇවිල්ලා ඉන්න මිනිස්සු විදිහට අපිට ඒක එච්චර හරි නැති වෙන්න පුළුවන්. අපි කැමති යුරෝපයත් එක්ක ගනුදෙනු කරනවාට. මොකද අපි බයයි ෂෙන්ගන් නැති වෙයි හරි නැත්තම් යුරෝපයත් එක්ක තියෙන බැඳීම් නැතිවීමත් එක්ක අපිට පාඩු වෙයි කියලා බයක් තියෙනවනේ ඇත්ත කතාව. නමුත් රුමේනියාව සහ රුමේනියානු ජාතිකයන් ගොඩක් කැමති මේ වගේ ජාතිවාදී ජාතියට ආදරය කරන. එතකොට රටේ ආරක්ෂාවට මුල් තැන දෙන, තමන්ගේ ආගමට සංස්කෘතියට මූලිකත්වය දෙන මිනිස්සෙක්ට නැත්නම් වගේ මිනිස්සෙක් ජනාධිපති වෙනවට කැමති. ඉතින් මෙන්න මේ කියපු කරුණු කාරණා ටිකම තමයි කලින් ජෝර්ජස්කුගේ තේමා පාට බවට පත් වෙලා තිබුණේ. ඉතින් ඒ දේවල් එක්ක දැන් මම අද වැඩට ගියාට පස්සේ වැඩපොලේ මිනිස්සුත් එක්කත් කතා කරා මේ සම්බන්ධව. ඉතින් ඒගොල්ලොත් හරි උද්‍යෝගයෙන් කතා කරනවා. අනිවාර්යෙන් මෙයා දිනනවා, සිමියෝන් දිනයි. ඊට පස්සේ කලින් ජෝර්ජස්කු තමයි අගමැති වෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ උද්‍යෝගයක් මිනිස්සුන්ගේ තියෙනවා. ඉතින් ඒක වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. මොකද දැන් වෙද්දී 140ක්ම අරයට තියෙනවා කියලා කියන්නේ අරයට 120ක් භාගයක් විතරත් අඩුවෙන් තමයි ඡන්ද ප්‍රමාණය ලැබිලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මමත් හිතනවා ජෝර්ජ් සිමියෝන් කියන පුද්ගලයා බොහෝ දුරට මේ රටේ ජනාධිපති බවට පත් වේවි. ඇතම් විට ඔහු ප්‍රකාශ කරලා තියෙන විදිහටම කලින් ජෝර්ජස්කු අගමැති බවට පත් වෙන්නත් පුළුවන්. සමහරක් විට ජනමතයක් හරි නැත්නම් මොකක් හරි විදිහකින් රීති අනුකූලව ඒ විදිහට වෙන්න පුළුවන්. ඉතින් දැනට මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. කොහොම හරි අර වැඩි ඡන්ද ලබාගත් පුද්ගලයා මෙහි තියෙන දිස්ත්‍රික්ක 47ක් වගේ මට මතකයි. එකෙන් 36ක්ම ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම ඩයස්පෝරාවේ ඡන්දත් වැඩි ප්‍රමාණයක් ඔහු ලබාගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි දැනට මේ රට තුල සහ මේ තිබ්බ ඡන්ද සම්බන්ධව කියන්න තියෙන්නේ. ඉතින් මේ මාසේ 18 වෙනිදා දෙවෙනි වටේ පැවැත්වෙන්න නියමිතයි. ජෝර්ජ් සිමියෝන් සහ අනිත් පැත්තේ නිකුෂෝර් ඩෑන් ඉන්නවා. ඉතින් එදාට සහ ඒකේ ප්‍රතිඵල වෙන පස්සේ ඉතින් ඕගොල්ලෝ ගොඩක් වෙලාට සමාජ මාධ්‍ය ඔස්සේ දකි කවුද ජනාධිපති කියලා. ඉතින් මොනවද වෙන්නේ කියලා මම ආපහු අලුත් අප්ඩේට් එකක් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් එහෙනම් ඉක්මනින්ම ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය.